ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරියනි. අද සුවිශේෂය තුළින් අපට ගෙනහැර දක්වන්නේ පාලුකරේදී යක්ෂයා විසින් ක්‍රිස්තුන් වහන්සේ පරීක්ෂා කරනු ලැබීමයි. අප හිතනවා ක්‍රිස්තුන් වහන්සේව යක්ෂයා පරීක්ෂා කළේ පාලුකරේදී පමණයි කියලා. ක්‍රිස්තුන් වහන්සේට පාලුකරේදී මුණ ගැහුණ මෙම පරීක්ෂා තුන උන්වහන්සේ තම ජීවිත කාලය පුරාම අත්දැක්කා. පළමු පරීක්ෂාව නම් දින 40ක් නිරාහාරව සිටි ක්‍රිස්තුන් වහන්සේට යක්ෂයා විසින් ගල් පාන් කර කන්නට කීමයි. ක්‍රිස්තුන් වහන්සේ පූප වැඩි කර 5000කට කන්නට දුන්නට පස්සේ බයිබලයේ සඳහන් වෙනවා මෙම ප්‍රාතිහාර්ය දැකපු ජනතාව ක්‍රිස්තුන් වහන්සේව අල්ලලා තමුන්ගේ රජු බවට පත් කර ගන්න හදනවා. තමන්ට ඇතිවෙන්න කණ්ඩ දෙන්නේ කවුද? ජනතාවටත් ඕනේ එවැනි නායකයෙකුව තම රජු බවට පත් කර ගන්නයි. ක්‍රිස්තුන් වහන්සේට හැකියාව තිබුණා පූප වැඩි කරන්න. ඔන්න මේ අවස්ථාවේ තමයි යක්ෂයා එම ජනතාව තුලින් ක්‍රිස්තුන් වහන්සේව පරීක්ෂා කළ ආකාරය තම බලය පාවිච්චි කරලා මිනිසුන්ට බඩ කට පුරා කණ්ඩ දීලා රජු වෙන්න. දෙවන පරීක්ෂාවේදී යක්ෂයා කියනවා මට වඳින්න. එවිට මේ ලෞකික රාජ්‍ය ඔබට අයිති වෙනවා කියලා. ක්‍රිස්තුන් වහන්සේ වරක් තම ගෝලයන්ට මම වද විඳින්නටත් මරණයකට පත් වෙන්නටත් අවශ්‍යමයි. එවිටයි මම උත්ථානය ලබන්නේ කියද්දී ක්‍රිස්තුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වන පේදුරු කියනවා එවන් දෙයක් ඔබට නොවේවා කියලා. මොකද ඔවුන්ගේ අදහස උනේත් තම ස්වාමියා කෙදිනක හෝ ජුදාවරුන්ගේ රජු විය යුතුයි කියලයි. එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔහුට කියනවා සාතන් අහකට යව කියලා. මෙන්න තමන්ගේම ගෝලයන් තුලින් යක්ෂයා ක්‍රිස්තුන් වහන්සේව පරීක්ෂා කළ ආකාරය. ක්‍රිස්තුන් වහන්සේට ලෙහෙසියෙන්ම තිබුණා ජුදා ජනතාවගේ රජු වෙන්නට. එසේනම් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉවත දමලා යක්ෂයාගේ කැමැත්තට දන නමන්නට ඕන. ප්‍රේමවන්තයනි, තුන්වෙනි වතාවේදී යක්ෂයා කියනවා මේ කන්දෙන් පනින්න. එවිට දේව දූතයෝ ඇවිල්ලා ඔබව අල්ලගනි. මෙය දකින අය ඔබ දේව පුත්‍රයා බව දැනගනියේවි. එදා සමාජයේ හිටපු ජුදාවරු ක්‍රිස්තුන් වහන්සේට නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි ඔබ දේව පුත්‍රයා නම් ඒ බව දැනගන්නට අපට ස්වර්ගයෙන් ලකුණක් දෙන්න කියලා. මෙන්න ජුදා නායකයන් තුලින් යක්ෂයා ක්‍රිස්තුන් වහන්සේව පරීක්ෂා කිරීම. ක්‍රිස්තුන් වහන්සේට ඕන තරම් හැකියාව තිබුණා තම බලය පාවිච්චි කරලා ප්‍රාතිහාර්යයක් කරලා ඒ වෙලාවෙම තමන් දේව පුත්‍රයා බව ඔවුන්ට පෙන්වන්න. නමුත් දේව සැලැස්ම වෙලා තිබුණේ උන්වහන්සේගේ උත්ථානය තුළින් තමන් දේව පුත්‍රයා බව පෙන්වීමටයි. ඉතින් ප්‍රේමවන්තයනි, ඔබ හිතන්න එපා අද දවසෙත් කළු පාට නැට්ටක් තියෙන ඇස් රතුබුණු අන් දෙකක් තියෙන යකෙක් ගැවිත් ඔබව පරීක්ෂා කරයි කියලා. එහෙම වෙනවා නම් අපි එකපාරටම දැනගන්නවනේ මේ ඉන්නේ යකා කියලා. නමුත් මම ඔබට කිව්වා වගේ ක්‍රිස්තුන් වහන්සේගේ සමීපතම අය තුලින් යකා පරීක්ෂා කළා වගේ අද දවසෙත් යකා ඉන්නේ අපට සමීපතම අය තුලුනුයි. ඔබගේ බිරිඳ ඔබට කියාවි මොකටද ඉරිදා පූජාවට ගිහිල්ලා ඔන්න ඔහේ අදත් ඔයා වැඩ කරන්න. එතකොට සල්ලි ටිකක් හම්බෙනවනේ. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබට කියයි හැමදාම ඉරිදා පූජාවට යන්න ඕන අය අද අපි යමු විනෝද සවාරියක්. දුප්පත් කෙනෙකුට උදව්වක් දෙන්න යද්දී ඔබගේ පවුලේ කෙනෙක්ම ඔබට කියාවි ඒ මිනිහා හැමදාම බොනවා උන්ට සල්ලි දුන්නොත් ඒකෙනුත් බොයි. ඒ නිසා ඔය සල්ලි වලින් අපි මොනවා හරි අපේ ගෙදරටම ගමු. දෙමව්පියෝ දරුවන්ට කියයි අල්ලපු ගෙදර අයට වැඩිය ඔයා හොඳට ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලන්ට වැඩිය අපි ලොකු අය වෙනවනේ. ඔන්න ඔය විදියට තමයි ප්‍රේමවන්තයනි අපේම අය තුලින් යක්ෂයා අපිව අද පරීක්ෂාවට යොමු කරන්නේ. අන්න ඒ නිසා මේ ගැන අප හොඳට දැනුවත් වෙන්නට ඕන. ඒ වගේම ඒ පරීක්ෂාවලට නොවැටි ඒ වලින් මිදිලා යහපතට දෙවියන්ට අපි මුල් තැන දෙන්නට ඕන.